හායලුවනේ ඉතින් අදත්තලක තුළ එන්න අපේ වනසතුන් YouTube චැනල් එකෙන් ගෙනපු තවත් අලුත්ම වීඩියෝයකින් ඉතින් අදත් මංවාට ගෙනවිත් තමත් විශේෂ වීඩියෝ එක ඉතින් ඔලක හැමවගේම දන්නවා ඉතින් හොයාලා මගින් ආව ප්‍රශ්නකට අද තමා පිළිතුරු ගේන්න හදන්නේ ඉතින් වාලට පේනවා ඇති මගේ ආහ තිබ මං දල්දුබ ටැන්ගි සුද්ද එක් එකට ඇති කරන්න පුළුව මාලු විශේෂ දහයක් කියෙන වීඩියෝ එක මගේ එක් කෙනෙක් අහලා තිබ්බා අඩුම මිලකට ගන්න පුළුවන් මොන්ස්ට ෆිෂ් වර්ග ගැන වීඩියෝ එකක් ගේන්න කියලා ඉතින් ඒ දාල තිබ්බ මේ කමෙන්ට් එකට තමා අදම වීඩියෝ ගේන්නේ ඉතින් වාලටත් මේ වගේ ප්‍රශ්න තියෙනවන ගැටල තියෙනවන අනිවාරෙන් කමෙන්ටක් ගෙන මේ වගේ වීඩියෝකින් වාලට මගේගේ එන්න බලාපොරොත්තු වෙනවා ඉතින් වාලට ගත්තත්ම මොන්ස්ටර්ස්ලා කවද මේ මොන්ස්ටර්ස්ලා සමහරකට්ටියට මේ ප්‍රශ්නයක් වගේම සමහරකට්ටිය මේ මොන්ස්ටර්ස්ලා කැන කවුද කියලා දාන්න ඉතින් මොන්ස්ටර්ස්ලා කියන්න ඇත්තරම් ගත්තොත් එහෙම අපිට ගත්තොත් එහ ප්‍රමාණයෙන් විශාල ටිකක් භයානක මාළුවර්ගයක් ඉතින් මේ මොන්ස්ට ෆිෂ් කියන කොහොඳ මේ නම ආව කියන තැන ඉදං අපිම්කු මොන්ස්ටර්ස්ලා ෆිෂ් කියන විද්‍යාත්මකනාව වාලට මේ මොන්ස්ටර්ස්ලා ගැන වෙනම වීඩියෝ එකක් ඕන්න මට එකත් කියන්න මං මොන්ස්ටර්ස්ලා ගැන ෆුල් ටසට් වීඩියෝ එකක් ගේන්න අද මංගේන බලාපොරොත්තු වෙන්නේ මේකේ මොන්ස්ටර්ස්ලාගේ හඩු මිලක ගන්න පුළුවන් මොන්ස්ටස්ල වර්ගන විතර ඉති මොන්ස්ටස්ලා කියන්න ඇත්තනම ගත්තොත් එහෙම මේ මොන්ස්ටස්ලා ඉතාමත් වේගෙන් වර්ධනය වෙන ඉතා විශාල ප්‍රමාණයක් ගන්න පුළුවන් වගේම ඒ වගේ විශාල මාළුවර්ග මැල දඩයන් කරන්න කැමති කට්ටිය ඒගැනේ එය සත්තුත් දඩයන් කරන මාළුවගේම මිනිස්සුත් වැඩිපුරම දඩයන් කරන මාළුවර්ග ඇත්තම මේ මොන්ස්ටස්ල ගැන කියන ප්‍රමාණි විශාලන ඉතින් මොවුන්ට කියනවා ටැන්ගි බක්ටස්ට් කිය එය මෙයාලටම කියනවා ති මෙයාල ඉතාමත් වේගින් වර්ධනය වෙන ඉදම් මිනිස්සුන්ගේ ආහාරයක් කොලත් තිනවාද වෙනකොට මේවත් විශේෂී ප්‍රපෙනුමක් කලිය ප්‍රාග ඉතිහාසික පෙනුම ඕ රලු ශක්තිමත් පෙනුමක් මෙයාට දරන්නන්න පුළුව ඉතින් අපි ගත්තොත් එම ලේසියෙන්ම අපි ලංකාය වගේ මුළු ලෝකෙම ජනප්‍රිය මොන්ස්ටර්ස්ල වර්ග ගැන කිවොත් මෙන් මෙයාලගේ නම්ටි ඇහුවන ඔයාලා සාමාන්‍ය අදසක් එනවා ස්ටිල් වැරවාන රෙට්ටේල් කැට්විෂ් නැලිගේට ගා ඔස්කා ඇරපයිම වගේම ෆැංගාසියට ශාක් මෙන්න මේ වගේ කට්ටිය වාලට මේ නම්ම හැදෙන වාලට මෙයාල කවුඩි කියලා අදුරනවා ඉතින් මෙන්න මේ කාලු වර්ගතම් අපට මොන්ස්ටස්ල කියලා කියන්නේ ඉතින් ගත්තොත් එහ මේක සමහර මොන්ස්ටස්ල වර්ගඉන්න ස්වාභාවික චලයට දාන්න බෑ ඉතින් ඒක ගැනත් වාල ගන්මයාලා ගැන ගන්න හිතන් ඉන්නවනම් ඒවා වාල සැරගෙනමත් එන්න ඕනේ මෙයාලා ගොඩක් කට්ටිය මෙක ස්වාභාවික ජලයට දාන්න බෑ මොකද ස්වාභාවික ජලය විනාස වෙනවා හිද යාලව දාන්න බෑ ඉතින් මෙයාල ඇති කරනවාට හොඳ පෙරහන් පද්ධතියක් ඕන වාලට ඕන්න මොන්ස්ටස්ල ගැන යටින් කමෙන්ට ඇදදාගෙන යන්න මේ වීඩියෝකින් මංවාට මොන්ස්ටස්ල ගැන හොඳ ඒට සෙට වීඩියක් ගැන ඉති අදමන් ගේන බලාපොරොත්තු වෙන්නේ ඔයාලට ලංකාව අඩුමිලකට ගන්න පුළුව මොන්ස්ටස් ෆිෂ් ගැන විතරහින්ද අද එක මං කියාගෙන හැන්නම් ලංකාව අඩුම මිලේ ඉදං ටිකක් මිල වැඩි වෙන තත්ට යනකම මං කියනවාලට ගත්තොත් එහෙම මෙයාල ටිකක් ගණන් යන මාළු වර්ග දිමගේ ලොකු කාලන ඉතින් පට්ටම ගණන් මෙයාල ඉතින් හට ගණ්ඩ ටිකක් ගණන් වැඩි ඒ වනට පොඩි කාලව ගෙනගේ ගැන් චූටි කාල ඉන්නවානේ ඇන්නේ චූටි කාලිදවාලට මෙයාලව ගන්න පුළුවන් ඉතිං අපි බලම් පලවෙනි මාළුව කවුද කිය ලංකාවේ පාට මොන්ස්ටස් ලතරින් අඩු මිලකට සාමාන්‍යක වර්තා වෙන්නේ කවුද පාකෝ ඉතින් පාකු කියපු ගම මෙයා ටිකක් ගණන්නේ මේ මළුව ගණන්න කියලවා කියෙනවද නෑ ඇතරමගෙත්තුත් මෙයාලගේ ඉන්න චූටි අය ඉති මේ කියන පැට්ටු ගැන මිසාක් ලොකු මාලු ගැන නේ ඒකවාල මුලේ දම් මහගරයන්න මේ පැට්ටු ගැන කියන්න නැතු ලොකු අය ගැන නේ පෝඩිම පැට්ටුව රුපියල් 150 අතර ගන්න පුළුව මෙයාල පිරාණ මාළුවට සමාන පෙනුමත් තිනවග මිතමත් වේගින් වැටෙන මාළු ජාතිය පාකු කියන්න ඉතින් පාකු ගැන කියවොත් එහෙම මංවාලට පාකුගෙන වෙන වීඩියක් ඕන්නවාල යට සඳහන් කරගන්න ම පාකු ගැන වෙන වීඩිය එකක් ගේන්න ඉතින් පාකුගේ ෆොඩි පැට්ටව 150 ගන්න පුළුවන්ගේම දෙවනි මාළුවට අපි යම් දෙවනි මාළුව කවුද පැංගාසියස් ශාක් පැංගාසියස් ශාක් කියන්නේ රුපැල් 150 300 මිලකට පැටියෙක් බලාගන්න පුළුවන් මාළු මුකත්ත තෙමයාලගේ මෝරෙක් වගේ පෙනෙවත් තිනහිද තම මෙයාලට පැංගාසි ශාක් කියල නමත් වැටෙන්නේ ඉතාමත් විශාල ටැන්කයක් මෙයාලට ඕනේ පොඩි ටැන්කිවලන මෙයාල හදන්න බෑ පැට්ටු දෙම මෙයාල ඉක්මට වේගෙන් වාතනය වෙන හිද පොඩිපොඩියව බෑ අඩි 4 5 ඒ වගේ ලොකු ටැන්කි මෙයාලට ඕන සාමාන්‍ය ඊළඟ කියනම්
එයත් අඳුරන කෙනෙක් වාලා කවුද ජයන්ටි ගුරාමි නැත ජයම් ගුරාමි ජයම් ගුරාම කියෙන සාමන රුපියල් 400 අතර මිලකට ගන්න පුළුව මල් ජාතය මෙයා ගතතෙම ඕනම කෑම් වර්ගයක් කන ඉතාම ශක්තිමත් මාළුවර්ගත්තම මේ ජයම් ගුරාමි කියන්න ඉතිවාලට ජයම්ගුරාමිට ඕනම කෑමත් දෙන්න පුළුවන් ඒවගේ මෙයාල වැඩිපුරුම් ප්‍රිය කරන කෑම වර්ග 53ක් ගැනම වීඩියෝ එකක් කරලා තියෙනවා ඉතින් වාලට මේ යටින් මංකම මේ කෙලින් ගත්දාලා තියන්න ගොන්න ජයන්ට ගුරාමි කන කෑම වර්ග 53ක් ගැන ම වීඩියෝ එකක් කරලා තිනවා එකත්ති එම එකවර වෙලා බලන්න ගතොත්ම ඊළඟ එක්කෙන යමෝපි ඊළඟ එක්කෙන තමා මේ නමන ටික කහලත් ඇති ගොඩක් කට්ටේ සමහර ගොඩක් කට්ටක් නැතු ඇති නයිෆිෂ් ඉති මෙයාල ගත්තොත් මෙල ප්‍රාග්ග ඉතිහසික මාළුවර්ගයක්නේ ඉතින් ඒ වගේම හැඩයක් තියෙන ලස්සන මාළුවෙක් වගේම මෙයා මොන්ස්ටර්ස් කෙනේ ඉතින් මෙයාට කියනවා කැතිමාළුව කියලත් කට්ටිය කියනවා ඉතින් කැතිමාළුව කියලා කියන්නේ මේ තමයි මෙයාලා රුපියල් 250ත් 500ත් අතර වගේ මිල ගණන් වලට මෙයාලව බලාගන්න පුළුවන් නයිෆිෂ්ලා ඉතින් මේ ඉන්න හැම මෝඩල් එකක්ම නම් හැම කඩවල්වලම නෑ ඉතින් සමහර කඩවල් වල ඉනවා ඒ වුණාට ලංකාව ඇතුලේ විකුණන්න ඉන්න කට්ටිය තමයි මෙයාලා කියන්නේ. ඉතින් නයිෆිෂ් ලංකාවේ කැති මාළුව කියලා හඳුන්වන්නේ මේ මාළුවට. ඉතින් ඔයාලා කැති මාළුව කියලා ඉල්ලුවොත් දෙන්නේ මේ නයිෆිෂ්ව තමයි. මෙයාලා රාත්‍රියට තමයි ක්‍රියාශීලී වෙන්නේ දවල් කාලුවට නෙවෙයි. ඉතින් ඒ වගේම ගත්තොත් එහෙම අපි වැඩි කතා නැතුව යමු ඊළඟ මාළුවට. ඊළඟ මාළුව කවුද? ඔයාලා අතරන කෙනෙක්. ඔස්කා කියන්නේ මෙයා මොන්ස්ටර්ස් මාළු කෙනෙක්. ඉතින් ගත්තොත් එහෙම මෙයාලගේ රුපියල් 300 අතර මිල ගණන්වලට වාට මේ ඔස්කා මාළුවෙක් බලාගන්න පුළුවන්. ඉතින් වාල දන්න ඇති ඔස්කපට කොට් ටිකක් ගණන්නේ සාමය අඩ්ඩුම මිලකට 100 ගණ්ඩ තියනවන එක තාමත් කලාතුරකි. ඉතා බුද්ධිමත් මාළුවර්ගයක් වගේ විධ වර්ණවලින් යාලව ලබාගන්නත් පුළුව. ඉතිං වන මං කරලා තින දැනට වීඩියෝ ඇත්තිවෙන්න මේ ඔස්කා ගැන ඔයාලට ඊටත් වඩා දෙයක් බලාපොරොත්තු වෙනවනම් බලන්න මගේ YouTube channel එකේ දාලා තියෙනවා දැනටම ඔස්කත් එක්ක ඇති කරන්න පුළුවන් මාළු වෙන ස්කයි කාෆු ඇති කරන්න පුළුවන් ඔස්කයි කාෆු නිල් බැරල් එක්ක ඇති කරන්න පුළුවන් ඒ වගේ තව ඒවත් එම ඔස්කල කන ඔස්කා එක්ක ඇති කරන්න පුළුවන් මාළු ඒ ඔස්කාගේ A to Z වගේ වීඩියෝස් බලලා තියෙනවා ඉතින් ඒවත් ඔයාලා බැලුවේ නැත්නම් අනිවාර්යෙන් බලන්න මගේ YouTube channel එකට ගිහලා බලන්න අපි යමු ඊළඟ මාළුවට ඉතින් ඊළඟ මළුව ගත්තොත් එම මෙයත් ටිකක් අහලත් තියෙන ගොඩක් කට්ටිය අහලත් නැති කෙනෙ කවුද නමයවනන් දන්න ඇලිගේට ගා මෙයාන ටිකක් තම මෙතන ඉන්න ගනහම මාළුව තම මෙතන මේ මං කියන ලිස්්ට කියනුව මෙතන මෙයා දලාගන්න පුළුව ලංකා රුපියල් 600 1200 ඊටත් වඩා වැඩිවෙන්නත් පුළුවන් හිමුලෙක් වගේ පෙනුමත් තිනින්ද ඉතාරමත් විශාලයට මාළුවර්ගයක් හිද මෙයාලට ඇන්බූට ගා කියල නම කෙන දන්න ඇති ඇලිගේට කිඹුල්ලොත් ඉන්නවනේ ආංහි තමයි ඇලිගේට කිබුලෝ ඉන්න කිඹුලෙක් වගේ කටසෙනද ඇලිගේට ගා කියලා තමන් කියන් සා විශේෂ කෙනෙක් ඉන්න ගා කියලා සටේනවා මේක තමා වාලට ලංකාව තියෙන මිල ගණන් අනුව මොන්ස්ටස් මාලුන්ගේ අඩුම මිල ගණන් වලට බලාගන්න පුළුවන් මාලු ගත්තොත් එහෙම මෙයාලගේ ඔයාලට මෙයාලගේ ගත්තොත්ෙම ලංකාවේ මොන්ස්ටස්ලා ජලයට දාගන්න එපා යෝගම මෙයාලගේ ආයු කාලෙමං කියාගොත්හෙම මේ මාලුන් යාලට ආයු කාලය පුළුවන් අවුරුදු 10ත් 20ත් අතර ආයු කාලයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් මෙයාලා ඉක්මනට වෙන ආයේ පොඩ වෙවිලන්නේ මෙයාලා ඉක්මනටම දික් වෙනවා විශාල වෙනවා. ඉතින් මෙයාලා ඒ හින්දා ඔයාලා පුළුවන් තරම් එයාලට විශාල ටැංගිලට අඩි 4-5 ටැංගි මෙයාලට අනිවාර්යෙන් ඊට වඩා පොඩි ටැංගි නම් ඔයාලා ඇති කරන්න හදන්න මෙපා. අඩි 4-5වත් ටැංකි ඕනේ මෙයාලට. මෙයාලා ඉක්මනට ලොකු වෙන හින්දා ඒ වගේම කෑම හොඳ පරිස්සමකින් දෙන්න. ජයම් ගුරාම් වගේ කට්ටියට කන්න පුළුවන් කෑම වර්ග 53 ගණන් කරලා තිනවා. ඒ වගේ ඒවත් බලන්න. ඉදිරියේදීත් ඔයාලට මේ වගේ වීඩියෝස් ඕන නම් ඔයාලා යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මේ වීඩියෝ එකේ දිගටම එකතු වෙලා හිටියම thank you. ඉතින් මම මේක ගෙනාවේ මගෙන් අහලා තිබ්බ කමෙන්ට් එකකට. ඉතින් ඒ කමෙන්ට් එක දාපු කෙනාට මම හදවතින් ප්‍රශංසා කරනවා. ඉතින් මේ වගේ ඔයාලටත් ප්‍රශ්න තියෙනවා නම් ඉතින් කමෙන්ට් කරන්න. වීඩියෝ එකට ලයික් එකක් දැම්මේ නැත්නම් ලයික් එකක් දාන්න. ඊට යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. අදට වීඩියෝ එක ගෙනාවේ මෙච්චරයි. ඉතින් තවත් අලුත් වීඩියෝ එකකින් මම හමු වෙනතුරු අදට මම ඔබේ සබ ගන්නවා. අල්ලුත්ම වීඩියෝ එකින් අපි හමුවෙමු. ඔයාලා හැමෝටම ජය. ඔයාලා තාම මාව subscribe කරලා නැත්තම් දැම්ම subscribe කරලා ඒ ළඟම තියෙන bell icon එක press කරලා අපිත් එක්ක එකතු වෙන්න.